වෙනද වගේම අපගේ සිංහල භාෂාව තේරෙන හැමෝටම ආයුබෝවන්, and for everybody else tuning in, hello there and welcome. අද පොය දවසේ අපි මොහොතක් ගමු අපේ මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන්ට සුවය පතන්න. ඒගොල්ලෝ උන්ගේ ෆේත් එක අනුව බුද්ධාගමේ වුණත් ඉස්ලාම් භක්තිකයෝ වුණත් ක්‍රිස්තියානි භක්තිකයෝ වුණත් ඔයගොල්ලන්ගේ වෙන භක්තිකයෙක් වුණත් ඒ බිලිෆ් එක අනුව ඒගොල්ලන්ට අපි මොහොතක් අපේ let's pray for them for a moment. Right. ඇත්තටම මේ ඊයේ දවස් ඇතුළත මේ හරිම කම්පාසහගත අමුතු නිවුස් ටිකක් ඇහුණා. ඒවත් එක්ක ගත්තම මේ ඇත්තටම අපි මේ ලංකාවේ අපි ඉන්න තැන ගැන හරිම අපේ මනස ගැන හරිම දුක හිතුණා. අපි එහෙම වෙච්චි ජාතියක් නෙමෙයි. මට මතක කාලය ඇතුළත අපි සෑහෙන්න ඒක ආපස්සට ගිහිල්ලා අපේ සිතුම් පැතුම් අපි හිතන විදිහවල් ඔක්කොම මේ බොහොම නරක අතකට ගිහිල්ලා තියෙනවා. ඒක තවත් වැඩි කර යනවා මේ දේශපාලනය කියලා කොහොමද ඒක කියන්නේ? ඒගොල්ලෝ දේශපාලනය කරනවා කියලා අපේ මනස විකෘති කරන තැනකට ගෙනල්ලා තියෙනවා මේක. ඒක බොහොම භයානකයි. ඒක වැරදි. මම මේ පණිවිඩයක් දෙන්න යන්නේ අපි ඔය ඩ්‍රයිව් කරන අපි මේ පැත්තට තල්ලු කරන ඒ බලවේග වලින් අපි බේරෙන්න ඕනේ. හොඳයි. මම බන කියන්නේ නෑ. මම සාන්තුවරයෙක් නෙමෙයි. මම මේ ඔක්කොම හරියට මේ කරගත්ත එහෙම මේ අමුතු තැනකින් නෙමෙයි කතා කරන්නේ. මේ සාමාන්‍ය ජීවිතේ අපි එදිනෙදා දකින හොඳ වලින් ගත්ත එකක් දෙකක් හින්දා ජීවිතේ වෙනස් කරගෙන හොඳ අතට හැරෙන්න යන කෙනෙක් හැටියට මම මේ පණිවිඩය දෙන්නේ මේ අපේ ලංකාවේ හැමෝටම. right. and තේරෙන වෙන රටක ඉන්න කෙනෙක් වුණත් ඒගොල්ලන්ට මම මේ එක උදාහරණයක් ගත්තොත් මේ ඊයේ අර එරාන් වික්‍රමරත්න ක්‍රිකට් බෝඩ් එකට පත් වුණාම එතෙන්ට ඒ ඇදලාගත්ත කතාව ඒක විනාශ කරන්න ඇදලාගත්ත කතාව තිබුණා මේ එයා born again Christian කියලා. so ඉතින් මොකද්ද ඒකේ තේරුම? මොකද්ද ඒ තල්ලු කරන්න යන්නේ? මොකද්ද අපේ ඔළුව ඇතුළට මේ දාන්න යන්නේ? right. දැන් ආගම වැදගත්ද? මිනිහෙට රස්සාව කරන ඒ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ ඒ මිනිස්සයා ඒ රස්සාවට අදාළ විදිහට ඒ ආයතනයට අදාළ විදිහට රැකියාවක් කරනවා නම් ඒ මොනස මොන જાතියේද කියලා කියන එක අපිට වැදගත්ද? මොකක්ද ඒකෙන් අපිට මේ කියන්න හදන්නේ? දැන් අපි ඉන්න රටවල් වල ඔය වගේ කතාවක් කිව්වනම් මේ අල්ලන් යනවා. මම මේ විහිළුවට නෙමෙයි කියන්නේ. එහෙම කියන්න බෑ. ක්‍රිටිසයිස් කරන්න බෑ මිනිහෙක්ගේ ආගමක්, මිනිහෙක්ගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන්, ඒගොල්ලන්ගේ මොකක්ද ඒකට කියන්නේ ලිංගික දිශානතිය. ඒවට මේ ඒවා ගැන ඒ අර මොකක්ද ඒකට කියන්නේ විශේෂණ පද දාන්න බෑ පුතේ.
මම ඉන්නේ මේ ඔය මේ අපි හැමතිස්සම උඩ දදා පයින් ගහන මේ බෞද්ධ කියන එහෙම රටක නෙමෙයි. හැබැයි මේ රටවල් වලත් ඒවට මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරනවා. අපි මේ බෞද්ධ දර්ශනය ඇතුළේ ඉඳගෙන අපි මේ කොහෙටද මේක මේ තල්ලු කරන්නේ මේ මීඩියා වලින් හරි මොනවා හරි ඔය දේශපාලනය කියන කරනවා කියලා මොකක්ද එකක් කරන කට්ටිය කොහෙටද මේක තල්ලු කරන්නේ? අපිට මේ ඇයි යෝකින් ගැලවෙන්න බැරි? ඔකට අහු වෙන්න එපා. හරිද? මම මේ ගිය පාරේකෙත් කිව්වා වගේ බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයන්ට නෙමෙයි. හොඳේ? අපිව හරි මගට ගන්න ඇත්තටම මේක තේරුනොත් තේරුම් ගන්න නැත්තම් අතාරින්න කමක් නැහැ. මේ බුද්ධ කියන්නේ ඒක nature of things. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. ඔය ඕක ඇතුලේ තියෙනවා මුළු එකම. හරි? ඔය කරන වැඩ ඔය මේ මොකද්ද මේ අවුරුදු 60ක් ජීවත් වෙන්නේ? හරිද? ඔය නටන ඔය ඔක්කොම මිනිස්සුන්ගේ මොළවල් වලට විස දදා දුවන මිනිස්සු 60ක් ජීවත් වෙන්නේ. ඒ 60න් පස්සේ ඉන්න ටික වැඩක් නැහැනේ. හරියටම ගත්තොත් කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. මුකුත් කරගන්නත් බෑ. හොඳේ? ඇවිද ගන්නත් බෑ. ලෙඩ වෙලා චොර වෙලා ඒ ඉන්න 60ට මේ මොනවද මේ කරන්නේ විස බෙද වටේටම? කරුණාකරලා ඔවට නම් අහු වෙන්න එපා. හොඳේ? අපි මේ ක්‍රිකට් ඒ යුනිට් එක ගත්තොත් හරි අපි 1996 අපි වර්ල්ඩ් කප් එක දිනනකොට අපේ ටීම් එකේ ජාති කීයක කට්ටිය සෙල්ලම් කරාද? ආගම් කීයක කට්ටිය සෙල්ලම් කරාද? මේ මුළු ඔක්කොමලා ටීම් එකක් හැටියට සහයෝගයෙන් හැමෝම එක්කහුව වෙලා නේද මේ මැචස් දින්නේ. එතකොට දෙමළ මිනිස්සු අදාළත් නැහැ. එතකොට මුස්ලිම් මිනිස්සු අදාළත් නැහැ. එතකොට කතෝලික මිනිස්සු අදාළත් නැහැ. එතකොට බෞද්ධ අදාළත් නැහැ. හුරේ දදා අපි මැචස් බැලුවා. ඒකෙන් ගන්නකො අදහස. ඔය ಜಾති කුල මල ආගම් කියන ඒවායින් වැඩක් නැහැ. මිනිස්සයා කියන දේ වටින්නේ. ඒ මනුස්සයාගේ හැකියාවයි වටින්නේ. හරි? මේ ටීම් එකට තෝරගන්නේ ಜಾති ආගම ಜಾතිය බලලද? පිස්සුද මේ කරන කතා කියන වැඩ මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ? හරි? දැන් එතකොට ලංකාවට එන ටූරිස්ට් ලගින් ඒගොල්ලන්ගේ හම්බ කරන්න හොඳයි. අපේ මේ අම්මලා අක්කලා නංගිලා ස්වාමි පුරුෂයෝ සහෝදරයෝ මිඩ්ලිස් තනිකර ඉස්ලාමික් රිලිජන් එක තියෙන රටවල් වලට ගිහිල්ලා රස්සාව කරලා හම්බ කරලා ඒ සල්ලි වලින් ලංකාවට සල්ලි වෙලා ඒවා කනකොට හොඳයි. හැබැයි ඒ ආගම් ಜಾති නෑ උන් හරියන්නේ නෑ. ඕගොල්ලෝ වගේ හිපොක්‍රිට්ස්ලා මං හිතන්නේ මේ අනේ මන්දා ඇති තව ඇති. හැබැයි ලංකාවේ එහෙම ඉන්න ඕන තැනක් නෙමෙයි. අපිට ඊට වැඩිය ක්ලාස් එකක් තියෙනවා. හරි? අර අපි ඉස්සර පොඩි කාලේ ලංකාවේ ඉන්නකොට අපි ඇත්තටම ඒ වෙනස හොඳට තේරෙනවා දැන්. හොඳේ? මේ වයසට ගියාට පස්සේ ඒ වෙනස හොඳට තේරෙනවා. ඒ දේවල් මොකද අපිට හොඳ රෙෆරන්ස් පොයින්ට් එකක් තියෙනවා. අපිට මතකයි ඔය ටීවී ලංකාවට එන කාලේ අපිට මතකයි. ඔය සෝෂල් මීඩියා අරම ජර්මර මුකුත් තිබුණේ නැහැ ඒ කාලේ. හරි? ටීවී channel දෙකයි තිබුණේ. ITN එකයි රූපවාහිනිය එකයි. කවුරුත් එන්නේ ඉස්සෙල්ලා. හොඳේ? ඒවයේ මිනිස්සු ඇවිල්ලා කතා බහ කරපැටි නිවුස් රීඩර්ස් ලගේ ක්වොලිටි එක. හරි? ඒ මට මතකයි මොකක්ද ඒගොල්ලන් on the famous දෙන්නෙක් හිට රොස්මන් සේනාරත්න
කවුද ඉන්ද්‍රනිල් හේමසිංහද සමාවෙන්න නම වැරදි නම් ඒගොල්ලෝ ඇවිල්ලා නිවුස් ප්‍රසන්ට් කරා හරි එතකොට ඉංග්ලිෂ් වලට හිටියා මට මතක විදිහට කවුද මේ මිනිස්සගේ නම කොහොම හරි ඒගොල්ලන්ගේ ඩෙලිවරි එක එතකොට රිචඩ් ඩිසෝයිසත් මං හිතන්නේ ඒ කාලේ නිවුස් ප්‍රසන්ට් කරා right අරුන් ඩයස් බණ්ඩාරනායක there you go okay ඒ කාලේ යුගේ අපි ඒව දැක්කා ඒ ප්‍රෝග්‍රෑම්ස් වල මොකක් හරි ක්වොලිටි එකක් තිබුණා ඊට පස්සේ මේ සල්ලි හම්බ කරන්න ආපු ප්‍රයිවට් channels වලින් හරි සල්ලි හම්බ කිරීම සඳහා කරන්න පුළුවන් හැම දෙයක්ම කළා අද කොතනද ඉන්නේ පත්තර කියවනවා ඒවා විහිළුවට අරගෙන කමක් නැහැ විහිළු කරන්න ඕනේ මේ ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ බට ඒ උනාට සමාජයේ නොමග යවන ලෙවල් එකකට මෙහෙම හැසිරෙන එක හරිද මේ ඕට අහුවෙන්න එපා ළමයි ඊට පස්සේ අපි කල්පනා කරනවා මේ අපිට කොහොමද මෙහෙම වුනේ අපි කොහොමද මෙච්චර විනාශ වුනේ කියලා රට ඔය පොඩි දේවල් වලින් තමයි ඔය රට විනාශ වුනේ ඕවා ටික මේ එකතු වෙලා ජීවිතේට අපි ඉස්සර මේ ඔය ටීවී එකේ මේ ඇත්තටම මේ මොනවා හරි ඒ කියන්නේ භාෂාවේ මොනවා හරි අවුලක් තියෙනවා නම් අපිට ඒක බලන්න දුන්නෙත් නැහැ. දෙමාපියෝ. හරි. ඉතින් අපිට මෙහෙමයි ඉතින් ටීවී එකේ එහෙම මේ එල්ලිලා ඉන්න වෙලාවක් තිබ්බෙත් නැහැ. ඇත්තටම අපි පොඩි කාලේ අපි හදන කාලේ අපි හිටියේ ගෙවල් වලින් එළියමයි සෙල්ලම් කර. හරි. ඉතින් ටීවී එකේ ඔය පොඩි මොකක් හරි දැක්කම ඉතින් රයිට් ඔකේ බලනවා. ඉතින් එච්චරයි එතනින් කතාව ඉවරයි. දැන් එහෙම නෙමෙයිනේ. ඉතින් හැම එකාගේ මතේ පොඩි උන්ගේ අතෙත් මේ මොකක් හරි iPhone එකක් මේ ස්මාර්ට්ෆෝන් එකක් හරි මොකක් හරි තියෙනවා YouTube අරකයි මේකයි ජනමර හරි කමක් නැහැ දියුණු වෙන්න ඕනේ that's ඒක කිසිම වරදක් නැහැ හැබැයි දියුණු වෙනවා කියලා අපි ඒක මේ වැරදි අතට පාවිච්චි කරන්න පටන් අරන් මේ සමාජයක් විනාශ කරගන්න එක මේක හරිද පොඩ්ඩක් හිතමු අපි හොඳයි මේ ඔය ටීවී වලින් සමාජ මාධ්‍යෙන් ඔයගොල්ලන්ට ඔය දෙන්න පණිවිඩය සම්පූර්ණයෙන් වැරදි හරියට කතා බහක් කරගන්න බැරි මිනිස්සෙක් කියන දේවල් අහන්න ඉස්සෙල්ලා අහලා පොඩක් දෙපාරක් හිතන්න ඒක ඇඟට ගන්න ඉස්සෙල්ලා පුළුවන් නම් අහන්න නැතුව ඉන්න. හරිද? මේ අනාතට ගියොත් එහෙම ඕගොල්ලන්ට ඔය ළමයි නරක වෙනවා කියලා එකක් අපි කියන්නේ ළමයි නරක වෙන එක නවත්ත ගන්න බෑ. හොඳේ? ඔක හදා ගන්න හම්බ වෙන්නේ නැහැ. I mean, let's look at this responsibility about leaving a legacy behind is bestowed upon us as adults. The moment that you turn 18 and get the rights to vote, that responsibility for the society is bestowed upon us. I mean, you cannot escape from that. We can't blame the other person for for the system falling apart. It's all our responsibility. If somebody else is doing something wrong, we are supposed to be putting them into the right path. What are we doing today? We are throwing more oxygen at the flames. I mean, I grew up, my dearly beloved parents, they are all, I mean, they are gone now. But I still remember, you know, when my dad's friends, when they gathered, you know, the language that they used, how they spoke, and how they carried themselves, it was so eloquent. Right? I mean, they had some class, not that they lived overseas for too long or this or that, but they had some class. They had stature. They didn't fight on the streets. They didn't come on national TV and scream out loud.
right? They could carry a conversation without having to jump at each other's throats with respect to one another. If there was ever a debate, it was a debate, it was never an argument. You debate, you challenge the other person with such a class of words. And we learn something out of it. Right? So think about these things. Where my dad had friends who were Tamil, who were Catholics, who were Islamic faith. Yeah? They were so nice to us. They and they were, as I mentioned, Tamil friends. And I had them. Their sons, their daughters, they were... Where did the class go? Did somebody come and steal it from you? Think about these guys. We let that go. I mean, we let that go. I mean, we let that fade away from us. You and I, we have a responsibility, and that's a responsibility that I'm carrying today by doing this. I'm trying to fulfill that. I'm trying to deliver a message. Please take it on board. I'm not to say, that you need to follow the exact footsteps, but hey, let's think different. Let's do some good. Let's behave different. Because in another few years, I mean, you'll be gone. I will be gone. Everybody will be gone. Who's left behind? Our children, our younger generation. What legacy are we leaving behind? Take some bloody responsibility towards this. And if it's within your power, ignore these people, shut them down. Okay? That's what needs to happen. අපිට මේ මුළු ඔක්කොම වෙනස් කරන්න බැරි වෙයි. අපිට බට ඒ උනට අපිට පුළුවන් ඒගොල්ලන්ව මේ මොකද්ද ගණන් නොගෙන ඉඳලා හරිද? ගණන් නොගෙන ඉඳලා ඒගොල්ලන්ට ඇටෙන්ෂන් නොදී ඉඳලා හරි ඒගොල්ලන් දැන් 100කට විතර කතා කරන්න හදනවා නම් 4-5 දිනක් එතනින් නැගිටලා ගියොත් හරිද අඩුම ගානේ 4-5 දෙනා නැගිටලා ගියකෙන් හරි මෙසේජ් එකක් දෙනවා අනිත් අයට මේ වැරදි දේවල් වලට අහුම්කම් නොදී ඉන්න. එහෙම අපි ටික ටික වෙනස් වෙලා එක්කෙනා දෙන්න හරි මේ මෙහෙමයි වැරදි පෙන්වන්න ක්‍රම තියෙනවා. දැන් මම කරන්නේ වැරද්දක් පෙන්වන එකනේ. හැබැයි ඒකට කුණුහරුප කියාගෙන ආවේගය අවුස්සලා නටවන්න ඕන නේද? එහෙම කරන්න ඕනේ නෑනේ. හරි අපි හැමෝටම අපේ මේ මොකක් හරි හේතුවක් මත අපිට තියෙන එක්ස්පීරියන්ස් මත අපිට තියෙන දැනීම මත අපි මොන හරි විදිහකට හැසිරෙනවා. හරිද? අපි හිතන්නේ ඒක තමයි හරි විදිහ කියලා. ඒ අපේ හැමෝගෙම හැටි. බට එනකොට ඇත්තම හරි දෙයක් තියෙනවා. ඇත්තම වැරදි දෙයක්ත් තියෙනවා. අපි ඒක ඉන්ටර්ප්‍රිට් කරගත්ත විදිහට අපි ඒක මොකක්ද ඒකට කියන්නේ ඒක anyway ඉන්ටර්ප්‍රිට් කරගත්ත එක විදිහට මේ ජීවත් වෙලා හරියන්නේ නැහැ. ඇත්තම හරි දේ අපි හොයාගන්න ඕනේ. ඇත්තම හරි දේ හරි පීස්ෆුල්. හරි මිනිස්සුත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන එක හරි පීස්ෆුල්. ඔය උදේට පත්තර කියවලා ඔය මිනිස්සුන්ගේ ආවේගය අවසන මිනිස්සුන් කරගන්න පාපය ඒක සල්ලි වලට ඔච්චර තමුන් don't sell your soul for money mate. Okay, come on. You've been given a human life. You're fortunate enough to have a human life and to be born with all your limbs and eyes and all your parts working properly and have that fortune, and then you I don't know, spread hate. You don't have to spread hate to make an argument. කරුණාකරලා අපි එක එක්කෙනා මේක ඇහෙන කෙනෙක් හරිද අපි එක එක්කෙනා ඔය තරහෙන් ආවේගෙන් ඔය කරන වැඩේ ඔය මිනිස්සුන්ට ආගම් ಜಾති ගැන කියලා
ඒ මිනිස්සුන්ට කරන ඒ ඉන්සල්ට් මොකක්ද ඒකට මේ උදහස් නේද right anyway මේ විහිළු කරන එක හරි ඕක නවත්තමු ඇත්තටම අපි මේ ඉන්න රටවල් වලින් දෙයක් ගත්තනම් ගත්තේ උන් ඔය වගේ හොඳ දේවල් මිනිස්සුන්ගේ එහෙම මනින්නේ නැති එක හරි මිනිස්සුන්ට මේ මොන හරි කියද්දී මෙහෙ මොන හරි ඉන්සිඩන්ට් එකක් වෙලා පොලිස් රිපෝට් එකක් දීලා ඒක නිවුස් වල රිපෝට් කරද්දිවත් ජීවිතේට ඔය වගේ කියන්නේ මුස්ලිම් මිනිස්සෙක් born again ක්‍රිස්තියන් කෙනෙක් ඒතියිස්ට් කෙනෙක් ඕක කියන්නේ වයස කියයි වැඩිම වුණොත් ගෑනුද පිරිමිද කියලා කියයි වැඩිම වුණොත් මොන රටේ කෙනෙක්ද කියලා කියයි ඒ ඇරෙන්න මේ කඩුවක් අතින් ගත්ත බෞද්ධයෙක් මේ වයස මෙච්චරක එක්කෙනෙක් බොහොම ආවේ ඒ බයිලා මුකුත් නැහැ. මොකද ඒව අනවශ්‍යයි. ඒවෙන් මිනිස්සුන්ගේ මනස විකෘති වෙනවා. ටික උක වෙන්නේ. It's like taking chips off a stone. Okay? ඒක කොච්චර ගලක් වගේ ඉන්න හැදුවත් ඒක අර වැදිලා ටික chips ගැලවිලා යනවා. අන්න ඕකයි ඔය අපිට ඔය කරලා තියෙන්නේ. අපිට ඔය කරගෙන යන්නේ මේ කට්ටිය. ඒකෙන් තමයි අපි කුඩු පට්ටම් කරගත්තේ 2016 17 18 19 කාලේ. ජන වර්ගික අරුබුද අර ඩොක්ටර් ෂාෆි මට ඇහුණා ඊයේ පෙරේද මේ පොඩ්කාස්ට් එකක ඒ සහෝදරයෙක් කියනවා ඒ මනුස්සයා තප්පර ගානෙන් සිසේරියන් නැක් කරලා අම්ම කෙනෙකු ළමයෙක් දෙන්නම බේරගෙන තියෙනවා. ඒ මනුස්සයාට කරපු දේ හරිද? හිතන්න ඕවා පොඩ්ඩක්. මං හිතන්නේ ඒ අම්මයි දරුවෝ ඒ අම්මා බෞද්ධ ආගමේ කෙනෙක් කියලා වෙන්න ඇති කියනම හරි අපි ඒක අත්හරිමු. මනුස්සයෙක්ගේ ජීවිතයක් බේරුවා ඒ මනුස්සයා. අපි මොකද්ද ඒ මනුස්සයාට කරේ? ආයි නම් ඔය මෝඩ තකතිරු වැඩ කරන්න එපා. ඒ පැත්තට ආයි යන්න එපා. ඔය ඇති. හොඳේ. ඔක ආයි අදලා ගන්න දෙන්න එපා. ඔය දෙන අයට දෙක මුකුත් කියන්න යන්නත් එපා. උන් අතාරින්න. හරි? ඒගොල්ලන්ට ඇටෙන්ෂන් දෙන්න යන්න එපා. ඒගොල්ලන්ගේ pages follow කරගෙන ඒවා බලලා ආවේගය අවුස්සගෙන කුණුහරුප කියාගෙන නටන්න යන්න එපා. මේක පවක්. Right? You can get in. Guys, my message to you today is very simple. Let's improve ourselves. Let's better ourselves. You don't need money for that. Okay? You don't need money to find peace. You might laugh at me, but if you really think about what I'm trying to say, you don't need money to find peace. Okay? You don't, I mean, external forces, let's just block them out. Okay? Whichever drags us from quality of life, whichever it is, let's just ignore them. Let's take a step back and think peacefully and build that integrity. Let's build that quality human being. Let's build that in us. Okay. Hari ඔගොල්ලෝ ඔක්කොටම සුබ දවසක් and have a great day guys. Enjoy yourselves.